Hi guys. අපි මේ පඩිපෙළේ පාඩමේ දෙවැනි අදියර ප්‍රායෝගිකව අපි මේක ඔයාලට කරලා පෙන්වන්න හදන්නේ. මෙතන අපිට ඩ්‍රෝවින් එකේ දීලා තිනවා අඩි 3යි අඟල් 7ක් දීලා තිනවා ලෑන්ඩින් එක. අපි ඒකෙන්ද මේ ඉස්සෙල්ලම අපි ලෑන්ඩින් එක ලකුණු කරගන්නවා. මෙතනින්. එතකොට ඒ ප්‍රමාණය ලකුණු කරගෙන 43ක් තමයි අඟල් ලකුණු කරගන්නේ අපි. අඟල් 43ක් ලකුණු කරගන්නවා. ඊට පස්සේ අපිට මේකේ පඩි 7ක් ගහන්න පුළුවන්. ලෑන්ඩින් එකත් එක්ක අපි 8ක් වෙනවා. ලෑන්ඩින් එක 8. ඒතර පඩි 7ක් තමයි මේක ගහන්න පුළුවන්. එතකොට අපි මෙතන ඉඳලා අඟල් 70ක් ලකුණු කරගන්නවා. පඩි 7ට. හරි. ලෑන්ඩින් එකට පස්සේ 70යිනේ. අපි දැන් මේක ලකුණු කරන ගමන් ඉන්නේ. අපි මේක ඔයාලට දැන් මේ අපි සාමාන්‍ය විදිහට ඇඳලා පෙන්නන්නේ. ඊට පස්සේ මේ අඳින්න නැතුව ඔයාලට මේ පඩිපෙළ අඳින්න නැතුව ගහන විදිය මෙෂර්මන්ට් තමයි මේ අරගෙන පෙන්නන්නේ ඉස්සෙල්ලම. මේ ඊට පස්සේ මෙතන ඉඳලා අඟල් 70ක් දා ගන්නවා. දැන් 37 දාලා තින්නේ. දැන් එතනින් 34ක් දාලා මේ 43ක් දාලා අපි 43න් තව 70ක් එකතු කරලා තමයි මෙතන දාගන්නේ. ඒ 70 දැම්මම තමයි මෙතන ලකුණු කරගන්න 70. ඊට පස්සේ අපි බලමු පඩිපෙළ ඉතින් ඇඳලා ඉවරලා හරිද කියලා බලමු. මේ පඩි ටික දැන් අපි ඇඳලා අපි කියන තැනින් ගානට ඉවර වෙනවද කියලා බලමු. ඇඳලා පස්සේ හරියට මෙනවද කියලා. කට්ටිය කියනනේ එහෙම ගහන්න බෑ කියලා. අපි බලමු මේක පඩිපෙළ ඇඳලාම බලමු. මොකද වෙන්නේ කියලා. වෙනස් වෙනවද හරියනවද කියලා බලමුනේ. එතකොට හරි. ඔන්න අපි දැන් පඩිපෙළ අඳින්න හදන්නේ. ඔන්න දැන් පළවෙනි පඩිය ඇඳා. ඔන්න අපි මේක අපි 6මාරක් උස ගන්නවා. මේ 10 අඟල් 3ට තමයි අපි ඉවර කරන්න හදන්නේ টොප් ලෙවල් එක. ඒතර අපි 6මාරක් උස ගන්න පඩියේ අඟල් 10ක් ගන්න පළල. එතකොට තමයි පඩි 4ට 70 වෙන්නේ. අපි දැන් අන්න උස ලකුණු කරන 6මාරක්. 6මාර ලකුණු කරා පළවෙනි පඩිය. ඊට පස්සේ අන්න ස්පීඩ් ලෙවල් එක තිබ්බා. බලන්න ස්පීඩ් ලෙවල් එක තියෙන විදිය බලා ගන්න. ඊට පස්සේ අන්න ඊට පස්සේ හරියට වතුර බිඳුව මැදරෙන විදියට තියාගෙන ඉවරලා අපි මාක් කරගන්නවා. ඊට පස්සේ අපි මුල් මට්ටමින් අපි ඒකේ 10 ලකුණු කරගන්නවා. 10ක් ලකුණු කරගන්නවා අඟල් 10ක්. ඔන්න පළවෙනි පඩිය ඇඳා. ඊට පස්සේ අපි නැවතත් පඩියේ කෙලින් අතර ස්පීඩ් ලෙවල් එක තියලා ඇඳ ගන්නවා. ඔන්න ඔය විදියට බලා ගන්න අඳින විදිය. මේක අපි කරන්නේ මේ දන්න කට්ටියට නෙමෙයි. වැඩ ඉගෙන ගන්න කැමති නොදන්න කට්ටියට මේ ශේෂ්ත්‍රය ගැන උනන්දුවක් දක්වන කට්ටියට මේ හොඳින් බලා ගන්න කරන්න මේ විදියට. ඔන්න අපි ඒකෙත් 6මාර උස ලකුණු කරගන්නවා. අපි ඒකේ උස ගණනය කරන්න හැටි මම ඔයාලට ඉස්සෙල්ලා වීඩියෝ එකේ ගෙනාවා. ඒක ඔයාලට තේරුම් නැත්නම් කියන්න. ඒක අලුත් වීඩියෝ එකක් අපි ඔයාලට ගේන්න. බලන්න ඔන්න දැන් ඊගාට අපි ඔය දෙවෙනි පඩිය මේ අඳින්නේ. දෙවෙනි පඩියත් ඒ විදිහටම ස්පීඩ් ලෙවල් එක තියලා ඒ විදිහට අපි ඉරි ටික ඇඳ ගන්න. ඒ විදිහට ඇඳගෙන අපි ඒකත් මුල් මට්ටම තියලා මුල් මට්ටම තියලා වෙල ඒකෙත් අපි ඒ විදිහටම 10 ලකුණු කරගන්නවා. ඒකෙත් බලන්න අපි 10ක් ලකුණු කරගන්නවා අඟල් 10ක්. බලන්න 10ක් ලකුණු කරගන්නවා. හරියට 10ක් තියෙනද 10ට මාක් කරන්නේ. ඒක නම් බලන්න. ආපහු ස්පීඩ් ලෙවල් එක තියලා අපි ඊගා පඩියත් උස ලකුණු කරගන්නවා. එහෙම අපි දැන් පඩි 7ම අපි මේ විදිහට ඇඳගෙන එන්න ඕන. ඔයගෙත් ළඟ පේන්නේ නැති කේස් එකක් තියෙනවා. මේ විදිහට අපි දැන් පඩි 7ම අඳිනවා. අන්න අපි දැන් පඩි 7 ඔහොම උඩටම ඇඳගෙන යන ගමන් ඉන්නේ. අන්න ඒකෙත් අපි උඩට 6මාරක් ලකුණු කරනවා. 9මාරක් ලකුණු කරා. ඊට පස්සේ ආපහු ස්පීඩ් ලෙවල් එක තියලා අපි ඊගා පඩියත් අඳිනවා. ඕන කණ්ණාඩි දාන්න එන්නේ නේද? ඔය විදිහට කොම් පඩි ටික අපි ලෑන්ඩින් එක ගාවට යනවම දැන් අඳිනවා. අපි පඩි 7යි ලෑන්ඩින් එකයි 8ක් වෙන විදිහට තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. බලන්න මම ඔයාලට පඩි ටික ගණන් කරලා පෙන්නන්නම් ඊගාවට. ඔන්න බලන්න පළවෙනි පඩියේ ඉඳලා අපි ගණන් කරනවා. ඔන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි ආන්න ලෑන්ඩින් එකට 8 වෙනි පඩිය. දැක්ක නේද අපි ඉස්සෙල්ලා මාක් කරපු ඉරටම හරියටම ඇවිල්ලා දශමයටම ඇවිල්ලා තියෙන හැටි. අන්න ඒ විදිහට තමයි පඩි ගණනය කරන්නේ. අපි ඊට පස්සේ මේකේ සැකිල්ල ගහන්න ගමන් ඉන්නේ. ඔන්න බලන්න මේක අපි සැකිල්ල ගහලා තියෙන විදිය. එතකොට අපිට අවශ්‍යයි මේකේ අපිට කොන්ක්‍රීට් එකේ මස අපි ගණනය කරගන්න ඕන. ඊට පස්සේ අපි ඒක අඟල් 5ක් මස දානවා. ඒතර අපිට මේ මස දාන්න අපි ගණනය කරගන්නේ. එතකොට
ඒ අඟල් 5යි අපේ බෝඩ් එකේ දාන අපි මිලිමීටර් අපි 15 බෝඩ් එක දාන්නේ. මිලි 15 බෝඩ් එක. ඊට පස්සේ බෝඩ් එකට යටින් අපි අඟලක ලෑල්ලක් දානවා. එතකොට ඒකට